Hello, my children. Okay, let's talk about how to give the directions. Right? කොහොමද දන්නේ නැති කෙනෙක්ට පාරක් අපෙන් ඇහුවොත් එයා අපෙන් කොහොමද යන්නේ කියලා කොහොමද අපි පාර ගැන කියන්නේ? මෙතනදී පාවිච්චි කරන විශේෂ වචන ටිකක් තියෙනවා. අද අපි ඒව ඉගෙන ගමු. Okay? පොඩි බබාලට විතරක් නෙමෙයි වැඩිහිටි අයටත් සමහරක් විට මේ වචන දන්නේ නැතුව ඇති. ඉතින් මගෙත් එක්ක අද ඉගෙන ගමු කොහොමද අපි පාරක් ගැන කතා කරන්නේ කියලා. කොහොමද අපි directions දෙන්නේ? Right? අපි කියනවා මේ පාර දිගේ යන්න. Go straight along this road. Go straight කියන්නේ කෙලින්ම යනවා. Along කියන්නේ දිගේ. This road මේ පාර දිගේ කෙලින්ම යන්න. Go straight along this road. ඉස්සලාම හැරෙන්න තියෙනවා නම් අපි කියනවා then අපි හිතමු දකුණු පැත්තට හැරෙන්න තියෙනවා කියලා. Then turn right. වමට හැරෙන්න තියෙනවා. Turn left. දෙවනියට දකුණු පැත්තට හැරෙන්න තියෙන පාර නම් go straight along this road and take the second right. වමට හැරෙන්න තියෙන දෙවනියට තියෙන පාර. How to say? Go straight along this road and take the second left. වමට හැරෙන්න තියෙන දෙවනි පාර නම් second left. දකුණට හැරෙන්න තියෙන දෙවනි පාර නම් second right. හරි. එතකොට අපි එහෙනම් බලමු පොඩි මැප් එකක් එක්ක කොහොමද අපි කතා කරන්නේ කියලා. Okay? Stay with me. Okay. Go straight along this road and turn right. You will see the cinema. Go straight along South Street, turn left, then turn right. You will see the bank. Go straight along this road, turn the second left, then the second right, and go straight. The school is at the end of the road. Go straight along this road, turn left on your right hand side. You will see the park. හරි. දැන් මං හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක තේරුණා කියලා. පුළුවන් නම් මේ හැමදේම නෝට් ඩවුන් කරගෙන ප්‍රැක්ටිස් කරන්න. See you soon.